ඒගොල්ලොන්ගේ තිබිච්ච දෙන්න ඒ දෙන්න අතර තිබිච්ච ප්‍රශ්න ඒ පොඩි පොඩි දේවල් මම ඒකෙන් තමයි මම අහන්නේ හරිද එතකොට ස්මෝකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා ගන්න මාස ඒකයි හරිද මම ඒක දන්න හේතුව මොකක්ද දන්නවා ස්මෝකට ට්‍රැක් ද මම කියන ඔව් ට්‍රැක් තමයි බයිපෝලා මම මේක අදහස් කරන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එක තියෙනවා නේද ඒ කියන්නේ බයිපෝලා කියන ඩයග්නොසිස් එකේ ඒ ස්ටයිල් එකට ඒ ෆ්ලෝ එකට තමයි මේ රැප් එකේ තියෙන්නේ මේ අපේ මිනිස්සුන්ගේ පොඩි හරි අඩුපාඩුවක් මගේ තියෙනවා එතකොට මම හිතනවා මෙයා ඒ වගේ කෙනෙක් වෙන්නේ නැති කියලා එයාගේ මූව් එකකට කෙලින්ම මගේ තියෙන අඩුපාඩු මම ප්‍රොජෙක්ට් කරනවා ඔබ මෙහෙමයි කියලා හැබැයි ඇත්තටම මෙහෙම නැහැ ඒ ප්‍රොජෙක්ටිං එක හරිද ඒ වගේ දෙයක් තියෙනවා ඒක අපි වැඩි දන්නේ නැහැ මිනිස්සු ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒ මමත් ඇත්තට මේක ළඟදී තමයි ඉගෙන ගත්තේ ප්‍රොජෙක්ට් කරනවා කියන එක මේ අපි ගාව තියනවා කියලා එහෙම එකක් ඉතින් ඒ කියන්නේ අපි ගාව තියෙන එකක් අපි හිතනවා මෙයා ගාව තියෙනවා කියලා එයාට දානවා වැරද්ද ඔයා මෙහෙමයි කියලා හිතාගෙන බොරුවට ට්‍රැක් එකක් පන්න ගන්නවා චේන් එකක් පන්න ගන්නවා ඊට පස්සේ ප්‍රශ්නයක් දා ගන්නවා අන්තිමට අර එහෙම ගැටලුවක් නැති හොඳ පුද්ගලව අයින් කරනවා නැති වැරද්දක් උගේ පිටට දාලා ඉතින් මේ ප්‍රොජෙක්ටිං ගැන තමයි මම මෙතනදි කියන්නේ මේ ඔබේ තියෙන කැඩලි මට කරගෝලා එව්වොත් ඒවා අපිට යවෙනවා හරවලා කියලා. ඒ කියන්නේ මොකද මේ දැන් එයා එහෙම කිව්වට මගේ එහෙම එකක් නැත්තම් මං ඉන්නේ ඇත්තෙන් ඕරා වගේ අවුරෝරා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මොකද ඇත්තෙන් ඉන්නවා කියන එක ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ හරි ලේසි දෙයක් ඒක. ඇත්තෙන් ඉන්නකොට ඕරා එක මම කියන්නේ ඕරා එක අවුරෝරා වෙනවා කියලා. ඒ කියන්නේ අවුරෝරා දන්නවනේ අර එළි වීදෙන්නේ අහසේ ඒ තරම් දුරට මම කියන්නේ මම මෙතන අදහස් කරන්නේ ඒකයි. ඔය ඇත්තෙන් ඉන්නවනම් ඔය ඕරා එක ඒ තරම් දුරට වීදෙනවා. එතකොට ඔයාට කවුරු හරි බොරු දෙයක් කිව්වොත් ඒ කියන්නේ ඔයාට බොරු චෝදනා කරලා එහෙම චාටර් කරන්න නැදුවට වැඩක් නැහැ. ඒවා අපව යවෙනවා. මම යවනවා නෙමෙයි. යවෙනවා හරවලා කියලා මම මේක තමයි එතෙන්දි කියන්නේ. හරිද? ඒකයි බොසා hina වෙලා ඉන්නේ අවුලෝලා. ඒසින්නේ කියන්නේ ඇත්තටම දැන් මට ඇත්තටම කේන්ති ගියේ නැත්තම් ඒ ඩිස් එකට මම මොකටද බොරුවට කේන්ති නම් ඇග්‍රෙසිව් ඩිස් එකක් ගන්න කියලා මම අහන්නේ දැන් ඔය ප්‍රශ්න කරන කට්ටියගෙන් මේ ඒක ඩිස් එකක්ද නැත්තම් ෆ්ලෙක්ස් කරන එකක්ද කියලා මම හිතනවා පැහැදිලි වෙන්න දීලා මොකක්ද සීන් එක කියලා. ඒකයි සීන් එක. සහ මේ මම ඊටාම කනගාටු ප්‍රකාශ කරනවා මම සැනීන්සේන්ගේ කරිය එක එන්ඩ් කරන්න පුළුවන් තරම් ඒ තරම් තද රැප් එකක් ගහයි කියලා බලාපොරොත්තු වෙච්ච කට්ටියට සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරනවා. ඊටාම කනගාටුයි. ඔක තමයි විස්තරේ. හරි. අවස්ථාව තියෙනවා මොන හරි ප්‍රශ්න තියෙනවා දැනගන්න.